ශ්‍රී ලාංකික ජනතාවට ඉතාමත් වැදගත් පොහොය දිනයක් වන අද දිනට යෙදලා තියෙන පොසොන් පොහොයේ වැදගත්කම ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ බුද්ධ වර්ෂ 236 දී ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය කරන සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ඉක්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහරහතන් වහන්සේලාද සුමන සාමණේරයන් වහන්සේද බණ්ඩුක උපාසක යන පිරිස පිරිවරාගෙන මිස්සක පව්ව හෙවත් මිහින්තලයට වැඩම කොට ලක්දිව බුදුසසුන පිහිටුවන්නේ අද වැනි පොසොන් පොහොය දිනයකදී. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කිරීමත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා බෞද්ධ ආගම වැළඳ ගැනීමත්, ලක්වැසියන්ට දේව දූත සූත්‍රය දේශනා කිරීමත්, ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇති කිරීමත්, මහමෙවුනා උයන පූජා කිරීමත් සිදුවන්නේ අද වැනි පොසොන් පොහොය දිනයකදී. පව්වේදී බණ්ඩුක උපාසකවරයා පැවිදි කොට ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදු කිරීමත්, සුමන සාමණේරයාණන් වහන්සේගේ ආරාධනයෙන් ඉස්සක පව්ව අභියසට වැඩි දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම වගේම බුදු වී සිව්වන සතියෙහි රුවන්ගෙහි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදු රැස් විහිදෙන්නේ අද වැනි පොසොන් පොහොයකදී වීම විශේෂත්වයක්.